අරිය බොරු මේ මිරිසාගේ ටික තිබුණා අයියේ තේරුණා ඒ කොහොමද දාන්නේ කොහොමද කියලා මට අයිඩියා එකක් මම දරුවා කැලේ තේනවා මගේ කන්තිවේට කියන්න මේ ප්‍රමාශනකින් ඊළඟට බලන්නේ ඉදික ළමයි welcome back to my YouTube channel welcome back කිව්වර මම හිතන්නේ මාසෙකින්ද කොහෙද මම මේ vlog එකක් ගේන්න vlog එකක් වඩ මම මේ ගේන්න හිටියේ මාසෙකට කලින් මාසෙකට පස්සේ තමයි vlog එක ගේන්නේ මට ඇත්තටම vlog එකක් කරන්න ටයිම් එකක් තිබුණේ නැහැ. අපේ යුනිවර්සිටි එකේ එක්සෑම් පටන් ගත්තා. මාව කළුවට පේනවා ඉතින් මට මේ හරියට අවුවත් නැහැ. මට තියන්න දැනගුත් නැහැ ෆෝන් එක. ඒ නිසා ෂේන් vlog එකක් ගේන්න කියලා හිටියා ඔයාලට. අවුරුද්දක් ඉඳලා මාසයක් ඉඳලා මට ඒක ගේන්න බැරි වුණා. හැබැයි අද ඔයාලට vlog එක ගේන්න යන්නේ. ෂේන් vlog එක ගේනකොට මම භාගයක් අද කරන්නම් ඊළඟ භාගේ ඉතුරු සතියේ. ඉතුරු සතිය කියන්නේ ඊළඟ දවසේ කරන්නම්. මොකද මගේ ෂේන් එකෙන් ගත්ත භාගයක් විතර තම බෝඩින් එකේ. මේ ගෙදර ගෙනත් තියෙන්නේ ටිකයි. චුට්ටයි තියෙන්නේ. චුට්ටයි ටිකයි තියෙන්නේ. මම ඉතුරු ටික මේ vlog එකේ part 2 දාන්න. මේ part 1 බලන්න ඔයාලා. ඉතින් මම ළඟදී vlog එක ගෙනවා මම nail extension කරපු එක ගැන මේ එකත් එක විතරයි තියෙන්නේ. අනිත් අතේ පෙන්නන්න. මට හරි අමාරුයි මේ දකුණු අතින් යුනිවර්සිටි එකේ notes ලියන්න ඕනේ. ඊට පස්සේ මම බෝඩි බින්දුව යවගන්න ඕනේ. රෙදි හොදන්න ඕනේ. nails දාගෙන බෑ මම. සද්දි 3ක් විතර ගියාට පස්සේ nails ටික මම ගලවලා දැම්මා මේකේ. මේ අතේ ටික තාම තියෙනවා හොඳට. ඒ ටික තියාගෙන මේකේ nails ටික තියෙනවා. ඒ ටික කියන්නේ මම මේ අතට ආයේ මොකක් හරි වෙඩින් එකක් තිබ්බොත් විතරක් එක්ස්ටෙන්ෂන් කරනවා. මේ අතට කරා බෑ අමාරුයි වැඩ කරගන්න. ඒ නිසා මට අද හෙම්බිරිසව පොඩ්ඩක් vlog එක කටහඬ පොඩ්ඩක් ඇහෙන්නේ නැහැ වගේ තියෙන්න. අපි පටන් ගමු අපේ ෂේන් vlog එක. කියන්නේ ටැක්ස් නැතුව කොහොමද ෂේන් එකෙන් බඩු ගෙන්න ගන්න කියලා ගොඩක් අය අහලා තිබ්බා. මම ඒ කාන්තිවේට කියන්න කොහොමද මම ටැක්ස් නැතුව 60000 කෝඩ් එකක් ගන්නේ කියලා. 60000 කෝඩ් එකක් දැම්මම නම් මොහල්ට එක තියෙනවා. මේ තමයි මම ෂේන් එකෙන් ගෙනපු ටික. මෙතන ටිකක් තියෙනවා. ටිකක් බෝඩි මේ තියෙනවා. මේකේ part 2 එක මම ඊළඟ vlog එකට දාන්නම්. අපි දැන් මේ ටික unbox කරමු. ඉතින් අපි බලමු අපි ඉස්සරහම unbox කරන අඳුම මොකක්ද කියලා. මම අඳුම පෙන්නලා මම ඒක ඩ්‍රෙස් කරලා පෙන්නන්න. හයි. අපි ඉස්සරහම මේක බලමු. මොකද තියෙන්නේ. මේ විදිහට මම මේක ගැන අඳුම් භාවිත කර භාගයක් කියන්නේ අඳුම් 6ක් 7ක් වගේ ඉතුරු වෙන අනිත් ටික ඔක්කොම ඇඳලා ඉවරයි. මේක අස්කරි. මම මේක තමයි ඩ්‍රෙස් කරන්නේ. ඒකත් එක්ක අපි টොප් එක ඩ්‍රෙස් කරලා බලමු. ස්කර්ට් එක මේ පැත්තේ ඕපන් එකක් තියෙනවා. මම මේක ගත්තේ pretty extra small can double extra small එකක් ගත්තේ. ඒකත් එක්ක ඊළඟ අපි ඒකත් එක්ක ටොප් එකක් ඩ්‍රෙස් කරමු. මේකත් ෂේන් එකේ ගත්ත එකක්. මම මේක කලින් ගත්ත එකක්. දැන් මම ඒක ඔඩේක vlog එකක් කළාට නෑනේ මගේ අඳුම් ගොඩක් තියෙන ෂේන් එකෙන් ගත්ත ඒවා. එහෙම ගන්නවා. ෂේන් එකේ තියෙන අඳුම් හරිම අන්කොමන් ඒවා ලස්සනයි යන්දාම. හැබැයි මමගේ පොඩි ළමයිට ඒවා මරි දැන් ලොකුයි. මේකත් මම මේ හරිය ගහලා තියෙන්නේ. අත ලොකුයි. ඒක
තව ටොප් එකක්. මේක. මම මේකේ ෆොටෝස් දාලා තියෙනවා මේකේ ඉඳලා. මගේ Insta එකේ, FB එකේ, TikTok එකේ තුනේ. මෙහෙම උඩට ගැට ගන්නවා. මෙහෙම තමයි තියෙන්නේ. අපි ඔක්කොම අන්බොක්ස් කරලා අන්තිමේ ඩ්‍රෙස් කරලා බලන්න. ඒක හොඳයි. දෙකක් ඉවරයි. ඊට පස්සේ ටොප් එකක් තියෙන්නේ. මම මේකේ ෆොටෝ තාම දාලා මම මේක ඩ්‍රෙස් කරගෙන යනවා. කොහෙවත්. එක මාර ලස්සන ඩ්‍රෙස් එක. එහෙම තියෙන්නේ. දිගයි. සයිඩ් එකකින් කල්ලා තිබ්බා වගේ මතකයි අන්තිම. සයිඩ් එකකින් ඕපන් එකක් තියෙනවා. ඒක තමයි. තන මාරු කරන ළමයි පේන්නේ නැතන හරිම කරවලයි. මම බිහින්නේ. ඒ පේනවා. මේක තමයි අනිත් එක. මේකේ මේ හිප් එක දෙපැත්තට දෙනවා. හිප් එකේ ෂේප් එකට එන්න. මේක මට ලොකුයි. ඔය කියන්නේ දෙපැත්තෙන් ලොකු පොඩක් මේ උඩින් මේක ටයිට් වෙන්න ගහන්න ඕනේ. එහෙම. අපි ඒක ඩ්‍රෙස් කරලා බලමු. හැබැයි මට ඒක වෙන එකක් කියන්නේ මේක මහන්න වෙනවයි. ඊළඟට අපි බලන්න යන්නේ ඒ ටික මේක ෆ්‍රොක් එකක්. ඒක මාර ලස්සනයි. හැබැයි මෙහෙම අත දාපුවම මට අත ලොකුයි. ඒක ඇත්තම. මේ ෆ්‍රොක් එක මෙහෙම දාලා ඊට පස්සේ පිට ඕපන්. මේක කෝඩ් එක ගැට ගන්න පිටිපස්සට. ඊට පස්සේ මෙහෙම ස්කර්ට් එකක් වගේ උඩට එනවා. මේ හරියට පොඩි ඕපන් එකක් තියෙනවා. ඒක ලස්සනයි. මම දන්නවා. මට මෙතන පොඩ්ඩක් අත ලොකුයි. ඒක හදන්න වෙනවා. මම ඒකට බලමු අන්දර. ඊට පස්සේ බෑග් එක නඩත් දෙන්න. මේක තමයි අරකට යන්නේ. මේක මම දැකලා දිනවා ගොඩක් කට්ටිය අඳිනවා. අනිත් මේකට ආසිකලා ගත්ත තාම ඇඳ නැහැ. මේක අඳින්න ඕනේ. මම අඳින්න හදුවා try කරා. දැන් මේක අඳින්න මේ කියන්නේ සෙට් වෙන තැනක් හම්බුනේ නැහැ. ලස්සන කියලා තේරෙන්නේ නැහැ. මේක තමයි අපි එකත් ෆිට ඔන් කරලා මේක ප්ලීස්. ඒක ලස්සන. ඊට පස්සේ ඒක තමයි මේක බිල් මේක ඕල් දැකලා මම දැකලා තියෙන TikTok එකේ ගොඩක් කටින මේක තියෙන මේක අදිනවා. මේක පිටිපස්සේ මෙහෙම ක්‍රොස් එකට වගේ මෙහෙම ඊට පස්සේ යටින් මෙහෙම කැටයක් ගන්න තියෙන්නේ. ෆිට ඔන් කරලා බලන්න. මන්ජුරු මේක තව බ්ලැක් කලර් ෂෝට් එකක් ගත්තා. ඒක බෝඩ් මේක මොඳුරු මොන විදිහට ඉන්නවනේ. මේක දැකලා මේ ෂෝට් එක ගාලා තියෙනවා. ඒක ලස්සනයි. මං හිතුවා මේක මට ටයිට් වෙලා තියෙයි කියලා. ටයිට් නෑ ලොකුයි ඒක මට. ඒ කියන්නේ ෂේප් අඳින්න පුළුවන්. මම මහත් වෙන්න ඕනේ. මේක වැරද්ද නෙමෙයි මගේ වැරද්දක්. මේක පස්සේ. මේක මම තමයි දෙන්නේ. මේක මම ජිම් එකට අඳින්න ගත්තේ. මම තාම ජිම් එකට ගියේ නෑ. ජිම් එකට ගිහින් මම නතර වුණා මග ගිහලා. කැම්පස් එකේ වැඩත් එක්ක බැරි වුණා. දැන් අපිට ටයිම් ටේබල් එක හම්බුණා හරියට. දැන් යන්න පුළුවන් මට සවුන්දටයි සිකුරාදටයි ඉස්සරහට ඊදටයි ෆ්‍රී දවස්. ඊට ජිම් එකට
පුළුවන්. ඉතින් නම් ලෑස්ති වෙන්න ඕන. ඔයාලා දැන් ජිම් බ්ලොග් එකක් බලන්න ලෑස්ති වෙන්න ඕන මගේ. අද බ්ලොග් එක ටිකක් දිග වෙයි. ඒ නිසා මම මේ කොටස් දෙකකට කඩනවා. දෙකකින් තුනකට විතර කැඩේ. මේ උඩින් ස්ට්‍රෙච් වෙනවා. මේක ලස්සන යනවා මකට. මේ හිප් එක ෂේප් එකට එනවා මේක. ස්ට්‍රෙච්. බෑන්ඩ් එකක් දාලා තියෙනවා. මේකේ කකුල ටිකක් දිගයි කරා අතුලට නමලා දෙන්න පුළුවන් පොඩක් ඉස්සෙගියෝ බැරි වෙලාවක් මම කියන්නේ මොහොසයි කියලා හදිස්සියක මම ඉස්සෙගියෝ මේ වල වටිනවා කපන්න ඊට පස්සේ මේ වගේ තේරුම් මොනවද කියලා බලන්න හදලා එක හරිම තියෙන දෙයක් මේ බ්‍රා එකක් තියෙන්නේ එක මෙහෙම අර උඩින් දාන්න තියෙන එකක්. ඒකේ මුකුත් නැතුව ටයිට් වෙන්න දෙන්නත් පුළුවන්. ඒ කියන්නේ උඩට පටිය පේන දේ ට්‍රාන්ස්පරන්ට් පටිය දාන්න ඕනේ නැහැ. මේක ටයිට් මේ කෑල්ල අයින් කරන්න පුළුවන් මෙතනින්. ටයිට් වෙන්න දෙන්න පුළුවන්. මම මේක පිටිපස්සට පටි දෙකක් තියෙනවා. දාන්න. අපිට මේ පටි දෙක අයින් කරලා ට්‍රාන්ස්පරන්ට් පටි දෙකක් දාන්නත් පුළුවන්. ඒකට මේක පිට සම්පූර්ණ ඕපන් නේද අඳින්න මට. ඊට පස්සේ දැන් අපිට ඒ කියන්නේ පිටේ පටියක් නිකන් පේන්න බෑ වගේ හිතුණා. ඔයාලට මේ වෙනම මේකට යනවා. ස්ටිකර් එකක්. මේ තියෙන. ස්ටිකර් එක මෙතන එකපාරකට පාවිච්චි කරන්න පුළුවන්. මේ ගම් එක ග්ලෝ එකක් තියෙන්නේ. මේ දෙක මේකේ මෙතන මේ හරියට අලවන්න තියෙන මෙහෙම අලවන්නේ තද කරලා අලවපුවම මෙහෙම අලවලා පිටට අලවන්න තියෙන එක ගලවන්න පුළුවන්. මේක අලවනවා නම් පිටේ ෂේව් කරලා අලවන්න නැත්නම් කරන්න ලේසියට. ඒක ගර්ල් කෙනෙක් විදිහට මට මාරු වුණත් ඊළඟට අන්බොක්ස් කරන මේක බිකිනි එකක්. මේ තිබ්බ කව එක නෙමෙයි වෙන කව එකක් මේක මම කොහෙද මම හිතන්නේ කව එක කොහේද මම කව එක කැලලක් නැහැ කඩකි හරි මේකේ බිකිනි එකට එන්නේ ඒක බ්ලැක් එකක් මේක පිටට ගහන්න මේක ඊට පස්සේ මේක එකේ පැන්ට් එක ඊට පස්සේ තියෙනවා කව වෙන්න මේක කව එක ඒක ප්‍රස් කරලා පෙන්නනවා ඊළඟට ඒ දෙක අන්බොක්ස් කරමු ඒක පොඩ්ඩක් පැත්තකින් තියන්න දෙන්න දිල බලන්න මේ කොමතුයි මේක ෂේන් එකේ දාන්න ඒක ඉන්නේ මේක ඒකේ මම මල මෝඩයා වගේ ගලවලා තියෙන එක ලස්සන කරගෙන හම්බුනේ මල එහෙම නෙවෙයි යන්නේ මම දාන්න ෆොටෝ එකක් මෙන්න මෙහෙම ඉන්නේ මල මං හිතුවේ මීට ලස්සන තියෙයි කියලා මල ලස්සන නෑ ඒක ඉන්න මෙහෙම එන්න ඕනේ මේ මොඩේගෙන එක මෙතන මේ ග්ලූ එකක් තියෙනවා ඇලවෙන්න ඒවට ඒක ඇලවෙන්න ඒක ඩ්‍රෙස් කරලා ඉස්සේ තියෙන්නේ ෆ්‍රොක් එකක් මම මේක තමයි ඩ්‍රෙස් කරේ නෑ කොහෙද අංගලෙන් තමයි තියෙන බය වගේ එකක් දෙකක් විතර ඩ්‍රෙස් කරේ මට මේක ෆ්‍රොක් එකක් මේක මෙහෙම බෙල්ලට ගහන්න තියෙන්නේ මේකේ මේ පල්ලෙහා මම ආසෙන්න මේ ටිකට මෙන්න මෙහෙම මම ආසම මේක බලන්න හිටියම මෙහෙම අතරම ඕඩර් කරලා ඉවරනාට පස්සේ මට හැබැයි අපිට මාරේ ඕඩර් කරලා ඉවරනාට පස්සේ මම ඕඩර් කරේ මොනවද කියලා මතක නැහැ පස්සේ බලද්දී මම මේක ඕඩර් කරලා මතකුනේ මට තව ටිකක් තියෙනවා මම හිතේ ළඟ vlog එකේ දාන්නද මේ vlog එකේම දාලා ඉවරයක් කරන්නද
මේකේ තව චුට්ටක් තව තියෙනවා බෝඩිමයක් තව ගෙදරක් තියෙනවා මේ සන්ග්ලාස් දෙයක් ඕඩර් කරා මේක පොඩි එකෙක් තව ඕඩර් කරේ මේ වෝල්ට එලියන් කෙනෙක් වගේ පේන මම ඒක දැම්මා ඇත්තටම මේක ලොකුයි මේක කොහොමද මෙන්න මෙහෙම ඊ තමයි කැවිලා වගේනේ අයියෝ ඉස්සරහින් මං කැලිගේ පුව එක හරි කැතා ඒක මොකක්කරි කොන්දයක් ඕඩර් කරනවා මේ සැරේ අපේ අම්මා මට දැන්ලා තියෙන්නේ කෑලි ඕඩර් කරන කොහෙට අනින්න බෑ ඊට පස්සේ මේක බලමු මේක නම් දැකලා ඇති ගොඩක් කට්ටිය මම මේකට මාර ආසයි ඒක ස්කින් කලර් එක නිසා මේක මේ ඇඳලා හොදලා ආයේ බඩ් එකට දාලා තිබිච්ච එක මම බෑග් එකට දාලා වලට යද්දි පින්ද එන්න මේක අර බ්ලැක් කලර් ස්කර්ට් එකක් මාර ලස්සනයි මම තමයි ඒකට ඇඳේ නෑ අද ඉන්නවනේ ඒක මේක මේ ඇතුලේ විවිධ පේනවා වෙස්ට් එකක් ඇඳලා අඳින්න ඕනේ බ්ලැක් කලර් එහෙම නැත්නම් බ්‍රයිට් ඩෝරින් එකක් අඳින්න පුළුවන් ඒකත් ලස්සනයි මේකත් ෂේන් එකක් ඒක මට පොඩක් මෙන්න මෙහෙම එළියට ලොකු වගේ දැන් ඒක එහෙම කැලක් තේරෙන්නේ නැහැ ඔඩර්ස් කරලා පොඩ්ඩක් ඉන්න ළමයි අපි ඉතුරු ටික නෙක්ස්ට් ෂේන් බ්ලොග් එකේ බලනවද මේකේම බලනවා කාගන්න මෙහෙම කරන්න මම ඒකත් මේක අන්බොක්ස් කරලා දාන්න නෙක්ස්ට් ෂේන් බ්ලොග් එකට මම ඒක ඇඩ් කරන්න මේ අදම අද දෙකකින් වලට අන්බොක්ස් වීඩියෝස් යයි මොකද මේ මම ඒවට කය අඳින්න ගත්තාම මට අම්මද කියනවා ඒ ටික ඔයාලට ඩ්‍රෙස් කරලා පෙන්නන්න ආයේ ඒතකොට බ්ලොග් එකක් ඉන්නේ නැති වෙයි ඔයාලට මේක අනිකව ඉෂු පෙරලා එක ෆ්‍රොක් එකක් ඇත්තටම එක හරිම කරදර අඳුමක් මෙන්න මෙහෙම ඉස්සරහට ඇවිල්ලා මේකේ මේ අත මෙන්න මෙහෙම තමයි ඉන්නේ එුණත් මේක ඇත්ත මගේ බහිනවා අත උඩට කළා ගහන්න ඕන ගහනේලා මැෂින් එකේ දුමුඩ ගොඩ කොහෙද කියලා ආයෙ මහන්න වෙනවා ඒකට වෙනම ගන්න ඊළඟට මේක මම කන්දිරනේ මේ කොම්බෝ මොරලොස්සනේ හැබැයි මම තමයි කන්දිරනේ මම වලට ඇඳලා පෙන්නන්න මෙහෙම කොටයි ගමු මේ ඒ මැටීරියල් එක බලන්න සොෆ්ට් මේක සිල්ක් වගේ මොකක් මාර ලස්සන හැබැයි මේක පිට ඕපන් ළමයි සම්පූර්ණ මෙන්න මෙහෙම කෝඩ් එකක් විදිහට මෙහෙම ගැට ගන්න තියෙන මෙතන අර මම රෝස් පාට එකක් පෙන්නුවේ කලින් ඉන්නේ ඒ වගේ තමයි ඒක මෙහෙම එකකට ගන්න තියෙන මේක කෝඩ් එකක් ගැට ගන්න ඊට පස්සේ තියෙන්නේ අනේ ඒක නම් ඉතින් හොඳම වෙලේ මේක පොඩ්ඩක් ඉන්න ඒක මම තාම ඇඳේ නැහැ මට ඒක අදින සිස්ටම් එක හොයගන්න මෙන්න මෙහෙම තියෙන්නේ මේක මෙහෙම ඇඳලා පිටිපස්සේ මේකේ ලොකු මේ කෝඩ් එකක් එනවා ඒක මෙතනින් ඇඳලා ගැට ගහලා ඒක ක්‍රොස් කරලා ඇඳුම ඇතුලෙන් දාලා ආයෙත් මේ බඩ හරිය ක්‍රොස් එක අරගෙන පිටිපස්සට මල් ගැට ගහන්න තියෙනවා ඩ්‍රෙස් කරලා තව තියෙනවා මෙන්න මේක ෂේන් එකෙන් තමයි ඕඩර් කරලා
මේක මං ඊයේ ඇඳලා මේ හොදන්න දාලා දැන් මේ වලට පෙන්නන්න ඕනේ නේද? ඒක තමයි. ඒක ලස්සනයි. හැබැයි බැගි වැඩි මට ඒක. අපි ළඟට මම ෂූස් දෙක දැම්මට මේකට ඒකේ මඩ මම ඒක ගත්ත දවසේම පාවිච්චි කරනවා. මේ වලි කියනවා. ඒක අතින් අල්ලන්න බෑනේ. එන්න මේ ඉන්න මේක ගත්ත ෂේන් එකේ මඩ මේ වෙනවනේ. අපි පාවිච්චි කරන්නේ හද පමණයි. ඊට පස්සේ මේක චූස් කරා. මේක හරියස්. ඒකත් ෂේන් එකෙන් ගත්තේ. මං කලින් තේරුම් එකේ බෑග් එකක් පොඩ්ඩක් ෆයිට් කරා. මං ගාව කලපඩ බෑග් එකක් තිබුණා. ඊගේ සැරේ ගෙනාව බෑග් එක. ඒක මට හම්බුනේ නෑ. මේක තමයි මේ සැරේ දාපු එක. මේ හරිය කර ගන්න තිබ්බ මට ඒක තේරෙන්නේ නෑ. ඇත්ත මේක බොමන් ගැලවෙනවා. ඒක හරියට දාන්නේ කොහොමද කියලා මට අයිඩියා එකක් නෑ. මම බැලුවා ෆොටෝ එක. ඒක මෙහෙම දාලා ඉතින් මම දැම්මේ එහෙම. හරි ඒක. ඊට පස්සේ මේ හරිද වර ඉතුරු ටික කරගන්නකො. මේක බිකිනි ස්විමින් සූට් එක. ඒකේ මේ ෂෝට් එක විතරයි උඩ කෑල්ල. ඒක බෝඩි මේ. අහිම් මගේ ඒක බෝඩි මට අරන් කියලා මම තාම කල්පනා කරනවා. ඒක බෝඩි මේ අතර මම මොකටද අරන්? මගේ ඊළඟ බ්ලොග් එකට දාන්න. ඒකේ සයිස් එක මට එක්ස්ට්‍රා ස්මෝල් ඕනලා විදිහ උනා මේක ස්මෝල්. ඒක ප්‍රශ්නයක් තියෙනවා. ඒක උඩ එක පාට ලොකුයි. මේක මට ඇති. ආයෙත් මොකුත් ඉතුරු ටික බෝඩි මේ ඒ ටික ඔයාලට ඊළඟ vlog එකකින් ගේන්න. හයිනේ. ළමයි මට හිතෙනවා මේ vlog එක ගොඩක් big වෙයි කියලා. ඒ නිසා මම බැලුවේ මගේ කියන්නේ ඊළඟ බෝඩි මේ ඉච්චර දහම් සාමාන්‍යයෙන් 10ක් හරි 5ක් හරි වගේ ඇත්තේ. ඒ ටිකත් අරගෙන මම ඊළඟ පාර මේ ටික ඔක්කොම ඩ්‍රෙස් කරලා දාන්නම්. ඔක්කොම එක වැර දාන්න ඩ්‍රෙස් කරලා අර ටිකත් අන්බොක්ස් කරලා. අන්බොක්ස් කියන්නේ මම ඒක අන්බොක්ස් කරලා ඉවරයිනේ. මම ඔයාලට ඒ ටික පෙන්නලා දාන්න. අරිය බරි පිරිසවප මේ ඔයාලා අහලා තිබ්බ කොහොමද ටැක්ස් නැතුව ෂෙනිගෙන් ඕඩර් එකක් දාන්න කියලා. ඇත්තම කියනවා නම් මම මේ හැමදේම ඕඩර් කරලා ලංකාවට නෙමෙයි දැම්මේ. ඒක තමයි මගේ රහස. ලංකාවට දැම්මම ටැක්ස් එක කියනනේ මම ඉතින් ඕඩර් කරලා කෙලින්ම අයියට දෙන්න ජපාන් වලට. ඕඩර් එක ටෝටල් ප්‍රයිස් එක 59000යිද කොහෙද? මම යාට තමයි ඔක්කොම දැම්මේ ඕඩර් කරලා. ලේසියිනේ ටැක්ස් එකක් වදින්න නැහැ. යාන් ලංකාවටදී ඒක අරගෙන. සරලයි. ඒක තමයි මම ටැක්ස් නැතුව ඕඩර් කරපු විදිය. ඇත්තටම ළමයි ඔයාලගේ කවුරු හරි ඉන්නවනම් රට ඒ කියන්නේ පවුලේ කවුරු හරි කියන්නේ අයියා අක්කා එහෙම හස්බන්ඩ් එහෙම මල්ලි එහෙම කවුරු හරි ඉන්නවනම් විතරක් දාන්න අනිත් මිනිස්සුන් දාන්න එපා. මොකද යාළුවෝ අරන් ගියාට කරදරයිනේ. මම ආයෙ අයියට දාන්නේ කියලා. මොකද එයාත් බඩු ගින්න ඉපේ ඒකට කරදරයිනේ. මම ආයෙ ෂෙනිගේ දුන් දාන්නෙත් නැහැ කියලා හිතුවාට ඉතිවිල්ල පමණ හැදෙනවා ආයෙ දායි. ඉතින් කොච්චර නාස්ති ගන්න කියලා තිබුණ නාස්ති වෙනවා පොඩි. ඉතින් එහෙම තමයි මම ටැක්ස් නැතුව ඕඩර් කරේ. අන්තිම වෙනකම් බලලා සිටි ඔබ සැමට ස්තුතියි. මේ අතේ පුදුන තුමු ගතු වගේ මම ඒ ටිකත් එක්ක දානවනේ අයියලා. තේරෙන්නේ. ළමයි අද vlog එක ඉවරයි. මම part 2 එකෙන් ඔයාලට ගේන්න මම මේ ටික ඔක්කොම ඩ්‍රෙස් කරලා සා ඉතුරු අඳුන් ටිකත් එක්ක ඔයාලට මම part 2 එක ගේන්නම්. මතක් කරලා part 2 එකේ මත් එක්ක ඉන්න subscribe කරන්න මතක් කරලා මගේ WhatsApp channel එකට join වෙන්න. මතක් කරලා